Hello, after very long period, අපි Thailand අනිත් vlog-යක් බලමුද? ගොඩ දවසකින් මට vlog එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න බැරි වුණා. රටේ තිබුණ ප්‍රශ්න, එතකොට උන කරදරත් එක්ක මං හිතුවා මේ vlogs ඔයගොල්ලොත් එක්ක share කරගන්න එක පොඩි break එකක් දෙන්න ඕනි කියලා. මේ තායිලන්ත වල 5 වෙනි දවස. ඉතින් තව දවස් දෙකකින් අපේ මේ ලස්සන tour එක ඉවර වෙනවා. අද අපේ හවසට යන්න හිතාගෙන ඉන්නවා විශේෂ ගමනක්. ඊට කලින් අපි දෙන්නත් එක්ක උදේ ආව පොඩක් shopping කරන්න. මොකද හෙට දවසයි. එතකොට අනිත් දවසිනු භාගයක් වගේ තමයි අපිට shopping කරන්න තියෙන්නේ. අපි ගොඩක්ම shopping කරන්න ආවේ ඉන්ද්‍රා එකට, ඊට පස්සේ Terminal 21 එකට, Big C එකට. ඔගොල්ලෝ අඩුවෙන් දේවල් ගන්න බලන් ඉන්නවා නම් ටිකක් ගන්න අඩුවට ඉන්ද්‍රා එක තමයි ideal place එක. එලෙන් ගියොත් එයාලගේ දෙලුම් කන්න බොන්න නම් අමතක කරන්න එපා. මොකද මාරම worth. ඒ ගානට දෙලුම් ලංකාවෙන් කන්න ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැති තරම්. මම මේ ඉතින් රස කර කන්නේ මට මතක විදිහට මේටුවේ එකේ මගේ අන්තිම mango sticky rice එක. මේක මාරම රහයි. කලින් කපු ඒවාට වඩා රසට තිබුණා. මම ලන්ච් ගත්තේත් නෑ. මගේ හස්බන්ඩ් මගෙන් ලන්ච් ගත්තා. මම mango sticky rice එකක් අරගෙන ඒක ඇවිත් කෑවා. කොහොම හරි අපි හවස් වෙලාව මම අර කියපු විශේෂතාවයට. අපි මේ ආවේ Terminal 21 එකට. අපි අද අපේ ටුවර් එකට ඇඩ් කරගෙන තිබ්බා cruise dinner night එකක්. මම ඔයගොල්ලොත් එක්ක ඒකේ විස්තර ටික share කරගන්න ටටටක් ගාලා. අපිට තිබුණේ 7:30. ඉතින් කලින් ඇවිල්ලා අපි චුට්ටක් වටපිටාවේ ඇවිදලා කරලා පොඩ්ඩක් ලස්සන බලලා ටයිම් එක ස්පෙන්ඩ් කරලා තමයි cruise එකට ගියේ. අපි අද අපේ ඩිනර් cruise එක අපි ආවා Terminal 21 එක ගාවට. හැබැයි දැන් වෙලාව 6යි. අපිට තියෙනවා 7:00ට තමයි ලයින් එකට එන්න තියෙන 7:00 කාලට. අපි පොඩි වටයක් දාන්න යන්නේ හිතා. මේ මගේ හස්බන්ඩ්, මේ මම. හයි. මගේ වයිෆ්. අපි පොඩි රොමන්ස් දාන්න යන්නේ. iPhones බලන්න යන්නේ. නේ. ඇත්තටම මට ඕනලා තිබ්බා iPhone 17 එක තායිලන්ත වලින් ගන්න. හැබැයි ඉතින් ඒ වෙද්දී ඒගොල්ලන්ගේ ගොඩක්ම ස්ටොක් ඉවරලා තිබුණේ. හරි. මම ඔයාලට පෙන්නන්නම් මේ ලස්සන කොයි තරම්ද කියලා. තායිලන්ත ගියොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඩිනර් ක්‍රූස් එක try කරලා බලන්න. Terminal 21 එකට කලින් booking එකක් දැම්මොත් එහෙම නැත්නම් ඔයාලගේ agency එක through ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලට reservation එකක් දාගන්න. අනේ මේ Terminal 21 එක නම් මාරම ලස්සනයි. මම හැම තැනම වගේ ඇවිද්දා. මොකද මගේ හිත මාර විදියට ගියා මේ ලස්සන තැන් දැකලා. ඩිනර් ක්‍රූස් එකක් try කරන්න හිතන් ඉන්න ඔයගොල්ලන්ට මම පුංචි ඉන්ෆර්මේෂන්ස් ටිකක් දෙන්නම්. තායිලන්ත කියලා කියන්නේ මම කල්වා වගේ ගොඩාක් ඉන්දියන්ස්ලා travel කරන රටක්. ඉතින් මම දන්නේ නැහැ අපි ගිය කාලේ නම් ගොඩක්ම ඉන්දියන්ස්ලා තමයි හිටියේ. ඒත් මම සමහර vlogs වලත් දැකලා තියෙනවා ගොඩක්ම ඉන්දියන් crowd එක තමයි ඉන්නේ. ඉතින් මෙහි ගොඩාක් තියෙන events activities ගොඩාක් වෙලාවට ඉන්දියන්ස්ලා focus කරලා ඒගොල්ලන්ට priority එක දීලා තමයි තියෙන්නේ. පේනවා නේද ඉන්න crowd එක මේකිනුත් 90ක් විතර හිටියේ ඉන්දියන්ස්ලා. ඉතින් ඔයාලා කොහේ ගියත් ඔයගොල්ලන්ට ගොඩාක් වෙලාවට ඉන්දියන් meals තමයි experience කරන්න වෙන්නේ. ඉතින් මේක තමයි අපේ cruise එක. අපිටත් ඉතින් ඉන්දියන්ස්ලා එක්ක තමයි මේ ඩිනර් ක්‍රූස් එක එක්ස්පීරියන්ස් කරන්න උනේ. මට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මේකේ තිබුණා ඉන්දියන් වගේම ඉන්ටර්නැෂනල් බෆේ දෙකක්. මම ගත්ත පුංචි ක්ලිප්ස් තමයි මේකට ඇඩ් කරේ. මේ තමයි අපි ඉන්දියන් බුෆේ එකකින් ගත්ත මීල් එක. ඒ වගේම ඉන්ටර්නැෂනල් බුෆේ එකකුත් තිබුණා. ඒක තිබුණේ උඩ. මම හිතන විදිහට මට ඒක රෙකෝඩ් කරගන්න අමතක වෙලා. හැබැයි ඉතින් මේක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඩිනර් එක ගන්න ගමන් ඔයාලට මුළු තායිලන්තෙම බලන්න පුළුවන් ක්‍රූස් එකේ යන ගමන්. ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. කන බොන ගමන් විනෝද වෙන ගමන් ක්‍රූස් එක යනවා කියලා කියන්නේ ඇත්තට මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අනේ ළමයි තායිලන්ත ගිහලා මම වැඩි හරියක් කරලා තියෙන බටරුයි පානුයි කාපු එක. මේක බලද්දි තමයි මට ඒක මතක් වෙන්නේ. තායිලන්ත වල ලස්සන තැන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මතක ඇතිව ඔයගොල්ලෝ ඒජන්ට් through හරි ඔයගොල්ලෝ ඩිරෙක්ට් හරි බුක් කරද්දී පුළුවන් තරම් බලන්න
දින ක්‍රූස් එක try කරන්න reservation එකක් දාගන්න. copyright හින්දා මට මේවා play කරන්න විදිහක් නෑ. හැබැයි මේකේ entertain පැත්තක් තිබුණා. ඉතින් මෙතන live band එකක් තිබ්බා. එක nationalities වලට එයාලා songs play කරා. ඉතින් ශ්‍රී ලංකන් අපි තිල්ලු අපි වෙනුවෙන් song එක කොහමරි BNS ලගේ song එකක් තමයි අපි වෙනුවෙන් ඒගොල්ලෝ play කරේ. ඉතින් වෙනසක් නෑ ශ්‍රී ලංකන් song එකට විතරක් නෙමෙයි ඉන්දියන්ස් ලගේ අනිත් nationality වල songs වලත් අපි දෙන්න නම් ඉතින් dance කරා. ඉතින් ඒක වෙනමම experience එකක්. හොඳට එන්ජොයි කරා, හොඳට කෑවා බිව්වා. හරි ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගන්න පුළුවන් වුණා. ඔය විදිහට තමයි අපේ 5 වෙනිදා දවසම ගත වුණේ. හෙට අපේ ටුවර් එකේ ලාස්ට් ඩේ එක. අනිත් අපි හොටෙල් එකකින් චෙක් අවුට් වෙලා අපෝ ලංකාවට එනවා. ඉතින් හෙට vlog එකෙන් අපි ඉතිරි ටික බලන්න ලෑස්ති. මොගොල්ලෝ ගොඩාක් අය බජට් එක, prices, travel agency එක ගැන එහෙම විස්තර අහලා තිබ්බා. මම ගොඩාක් travel agency එක මොකක්ද කියලා නම් ඔයගොල්ලොත් එක්ක share කරගත්තා. Rock House travel agency එක තමයි අපේ travel agency එක උනේ මේ tour එක පුරාවටම. tour එකක් යන්න හිතන් ඉන්න ඔයගොල්ලන්ට ගොඩාක් support එක ගන්න පුළුවන් travel agency එකක් Rock House කියලා කියන්නේ. අපි 2026 ඔන්න ප්ලෑන් කරන් ඉන්නවා ටුවර් එකක් යන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්නකෝ. කොයි වගේ කන්ට්‍රි එකකට යනවද කැමති කියලා බලන්නකෝ. මෙයාගේ ඩාන්ස් එකේ ලස්සන හරිම ඇක්ටිව්. ඉතින් ක්‍රූස් එකේ ඩිනර් එක ඔය විදිහට තමයි ඉවර වුනේ. එහෙනම් තව vlog එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.